දැන් පුතේ ඔයාලා ගෙදර යන වෙලාව හරිනේ. එහෙනම් දැන් හැමෝම නැගිටලා දහම් පාසල් ගීතය ගායනා කරමු නේද? මම යතර දීලා ඉන්නවා. හා පොඩි කෙලියගේ කටයුත්ත තහවුරු කරලා දුන්නොත් නරකද? මොන කටයුත්තද? මොන කටයුත්තද කියලා අහන්නේ. දීග දෙන වයසේ කෙල්ලෙක් ගෙදර ඉන්නේ නැද්දි? කටයුතු නම් අවර කරන්න බැරි ඇයි? අනිත් හරියක් තියෙනවා. අනේ අපේ අම්මේ මට නම් ඕවා දැම්මම ඕන නැහැ. ඔය එපා කියන්නේ මොකද කියලා නම් මම දන්නවා. උනාට ඔය හිතේ තියෙන දේවල් නම් මේ ආත්මෙ සිද්ධ වෙන්නේ නැහැ. මම මේ නොකිය හිටියේ කරුණු කාරණා ඔය ගැන හරියට දැනගන්න තු. මටත් ඕක අහරෙන් මෙහෙන් ආරංචි වෙලා තිබ්බේ. මමත් හිටියේ ඕක අතටම අල්ල ගන්න කියලා. ඔව් අපිට හරියනවද? අපේ හත්මුතු පරම්පරාවේ එකෙක්වත් ওই වගේ දේවල් කරලා තියෙනවද? අනේද කියන්නේ. මුන්ට කණ්ඩ බොණ්ඩ දීලා හැදුවට වඩා හොඳයි අම්මා වැස්සියක් හැදුවනම්. පහ වෙනකොට කොහ වෙන නිසායි කියන්නේ මං දැම්මම ඔව ආහාරයක් කරලා දාන්න කියලා. මම ජීවත් වෙලා ඉන්නකම් ඕවට නැගිට තියන්නේ නැහැ. පොඩි නම නිදා ගන්නව නම් ලයිට් එක නිවලා දමන්න එපායි. මට නිින්ද යන්නේ නෑ ලොකු හාමුදුරුවනේ. ඒ මොකද? හේතුද නැත්තේ. හේතු තියෙන බව නම් මටත් වැටහෙනවා. හොඳයි කියමු බලන්න. අපි මේ චීවරේ දාගෙන හිටියට සියලු කෙලෙස් දුරු කරලා නෑනේ අපේ හාමුදුරුවනේ. ප්‍රශ්නවල කෙලවරක් නෑ. පොඩි නම අපිට කැප නැති දේ අපිට කැප නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕන. මට ඔය ලයිට් එක නිවලා දාලා නිදා ගන්නකො. අද මගේ හිතට හරි නෑ වගේ. ඒ මොකෝ ඒ? අපේ අම්මා හැම දෙයක්ම දැනගෙන වගේ සමන්ති. ඇයි අම්මට කවුරු හරි මොනවත් කියලාද? අනේ මන්දා. ගස් කොළන් වලට කන් තියනවනේ. මම උඹට කිව්වා. ඔක පටන් ගන්නකොටම. ඔක හරියන වැඩක් නෙවෙයි කියලා. අනික මම උඹලගේ අම්මලගේ හැටි දන්නවනේ.
පව් පෙරන කතා කියන්න එපා බං. ඒ උඹ හිතාගෙන ඉන්න හැටි. මං කිව්වේ එහෙම දෙයක් නෙවෙයි. මම විලුවක් කරේ බං. ඇයි උඹට කේන්ති ගියාද? ලොකෝ හමුදුරනේ පොඩි උන්නාසේ කොහේ හරි වැඩිය? ඇයි ආවාසිකේ නැද්ද? සමහර විට බොමලුවම දින්නේ නැද්ද? මං හැමතැනම බැලුවා. කාමරේට තට්ටු කරලා බැලුවා. කිසිම සද්දයක් නැහැ නෝ. ආ? යමු බලන්න. අවසරයි ලොකු හාමුදුරුවනේ. සමා වෙන්න මට. අකමැත්තෙන් වුණත් මට මේ තීරණය ගන්න සිද්ධ වුණා. මා ගැන සොයන්න එපා. මට සමා වෙන්න. සමන්තිලා ගෙදරත් නෑනේ. ඇත්තද? පොඩි එකව මං ඕම් පිටත් කරා අක්කලා ගෙදර. වෙලාවකට එනවා ඇති. අක්කා හෙට. තකොද යන්න ඕනි. දැනට ආරංචි කතාව මොකද්ද? මොන ආරංචියක්ද? අර ගුණවතිගේ කෙල් ඊරා පැනලා ගිහිල්ලා. ගුණවතී කෙල්ල විතරක් නෙවෙයි. අන්තලේ පොඩි හාමුදුරුවෝ තීරයි දන්නේ නැතිලු. ඕක නම් බොරුවක්. මම නම් ඕක විශ්වාස කරන්නේ. හොඳයි බලමුකෝ. ඕවා කොයි විදියට සිද්ධ වුණාද කියලා පව් වෙනකොට ආරංචි වෙන්නේ නැත. ඕවා නම් මොකද්ද? බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරළුවන්නේ. ඕවා හොඳින් හොයාගන්න. හන්දාට යන්කෝ පන්සලට. ඒක හොඳයි. සුබත්ය. 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 ලොකු ආන්දරනේ මොකද්ද මේ වෙලා තියෙනවා කියන නප්පැත්තිය? පොඩි උන්වහන්සේ පන්සලේ නැtei කියන්නේ ඇත්තේ අපේ හාමුදුරුවනේ. අවසරයි හාමුදුරුවනේ. මේ ගමේ පැතිරිලා තියෙන කතාව නම් එච්චර හොඳ එකක් නෙමෙයි. මොකද්ද දැන් ඔය කියනවයි කියන කතාව? අපේ පොඩි හාමුදුරුවෝ දහම් පාසලේ පීමි ගුරුතුමියත් එක්ක පැනලා ගිහිලා කියන්නේ ඇත්තද හාමුදුරනේ? කවුද මේ නොසන්ඩාල කතා කියන්නේ? කවුද දැකලා තියෙන්නේ? පොඩි උන්වහන්සේ ළමෙත් එක්ක යනවා? නෑ මේ අපි කිව්වේ ගමේ කාලා කියන කතාව. ගමේ කාලා ඉතින් මොනවද නොකියන්නේ? ඔය ඇට නැති දිවට ඕන පැත්තකට නැවෙන්න පුළුවන් නේ. මම නන්දනම් උන්න ඔහොම දෙයක් සිද්ධ වෙයි කියලා. ලොකු හාමුදුරනේ පොඩි හාමුදුරුවෝගේ ගෙදරවත් ගිහිල්ලා බැලුවොත් නරකද? කොහොමඩත් මම හෙට උදේ සුවාරිස්ව එහෙ යවන්න හිතාගෙන හිටියේ. ඒක නම් හොඳයි ලොකු ආමතුරුවනේ.
සුවපත් වේවා. මොකද්ද හාමුදුරනේ වෙලා තියෙන්නේ? වෙලා තියෙන දේ නම් ඉතින් ආරංචි ඇතිනේ. කවුරු කොහොම කිව්වත් මම නම් ඕවා විශ්වාස කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝ ගැන මම හොඳට දන්නවා. මේ ලොකු නැහැ. ජිනරත්න පොඩි හාමුදුරන්ගේ ජෝල් කොහේ හරියද? සිනරතන හාමුදුරුවෝ කිව්වේ හාපු තව ගොඩක් දුරනේ. මේ මුට්ටිය මොනවද? බොනවද ටික? එන යමුකෝ. මොකද්ද බං ඔබේ දෝනියෙන්ද කරලා තියෙන්නේ? අනේ මන් දන්නේ නෑ බං මුන්ගේ ඔළුව වල තියෙන්නේ මොනවද කියලා. එහෙම කියලා හරියනවද? උඹලත් ඕනට වග උත්තර කියන්න ඕනේ. මේ උඹ කියන්නේ අපි දැනුවත් සිද්ධ වුණා කියලාද? හාමුදුරනේ සුවාරිස් පොඩි උන්නාසේ ගෙදර හිටියද? අනේ නෑ ලොකු හාමුදුරනේ පොඩි උන්නාසේ ඒ පලාතිවත් ගිහිල්ලා නෑ. ඒකත් එහෙමද? ගෙදරෙන් හොයාගන්න අමාරු වුණාද? අනේ නෑ ලොකු හාමුදුරනේ එහෙම අමාරුවක් වුණේ නෑ. මේ මහත්තයා කවුද? මේ තමයි අපේ හාමුදුරනේ මම බඳපු මහත්තයා. එහෙනම් අපේ හාමුදුරනේ අපි ගිහින් එන්න. හොඳයි. ලොකු හාමුදුරුවනේ පොඩි හාමුදුරුවෝ විශ්වයේ රහඳ පවතිනා කිරිසුවඳට වෙනත් අරුතක් නොගැලපෙනා මවුසෙනෙහසට බෝමැඩදිත් සිත සැලුනා බවුන් වඩන මග මදකට සසල වුණා මනුසත් දෙරණ මනරම් මහා නිදානය දෙමාපියන් හටුවටන් කිරීමය ඒ මග ගිය පුතෙකු බුදු මග දැනීමය පුතුමවුතුරුල්ලේ
ලැබීමය පුතුමවුතුරුල්ලේ විවරණ ලැබීමය හොන්නෝකයි උනේ ලොකු හාමුදුරුවනේ